හොඳයි උසස් අධ්‍යාපනයට ඔබ යන්න රටක් හොයනවා නම් දැන් ඔබට හිතෙනවා නම් ඔබ සිංගප්පූරුව තෝරගන්න කියලා ජානක මහත්මයා මං හිතන්නේ වසර 16ක් තිස්සේ මේ ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් විදිහට කියන්නකෝ වීසා හවුස් ආයතනයෙන් මොන වගේ සහයෝගයක්ද මේ වෙනුවෙන් ලැබෙන්නේ මොනවද ඔබ ආයතනයේ පැත්තෙන් කරන දේවල් සහ අම්මලා තාත්තලා නිරන්තරයෙන් හිතනවානේ දරුවෝ දුවල පුතාලා අඩු වයසේ කෙනෙක් මේ අධ්‍යාපනයට යන්නේ ඒ අයගේ වීසා රිජෙක්ට් වෙයිද නැත්නම් රටට ගියාම මේ රට මොන වගේද ඔන්නෝම කරුණු ගොඩක් තියෙනවා. ඒ ගැන අපි පිළිතුරක් දුන්නොත්. ඒ කියන්නේ සිංගප්පූරුව ගැන විතරක් නෙමේ අපි ගාවට එන දෙමව්පියෝ ප්‍රධාන වශයෙන් අහන දෙයක් තමයි අපේ ළමයින්ට එහෙ ගියාට පස්සේ තියෙන ආරක්ෂාව කොයි වගේද කියලා. විශේෂයෙන්ම සිංගප්පූරුව ගැන අපි මෙතනදී කතා කරොත් ආරක්ෂාව පැත්තෙන් ගත්තොත් කිසිම ආකාරයකින් බය වෙ යුතු නැහැ. ඒ කියන්නේ මෙතනත් මට කියන්න පුළුවන් නම්බර් 1 ආරක්ෂාවක් තියෙනවා ළමයෙකුට ගැහැණු දරුවන්ටත් පිරිමි දරුවන්ටත්. කියන්නේ අපි ගත්තොත් ආරක්ෂාව කියන එක ප්‍රධාන කොටස් කීපයක් අතර අපිට කතා කරන්න පුළුවන්. එකක් තමයි ස්වභාවික ආපදා කියන පැත්ත. ඒ කියන්නේ ගම් වතුර, නියඟ, සුලිසුලං, ගිනි කඳු ඒ කිසිම දෙයක් අපිට දකින්න හම් වෙන්නේ නැහැ සිංගප්පූරුව තුල. වර්තමානයේත් නැහැ. මීට අපි අවුරුදු ගණනාවකට ඒ කියන්නේ දශක කීපයක් ඈතට ගියත් අපට ඒ වගේ දෙයක් එහි දකින්න හම් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ පැත්තෙන් ළමයෙක් සුරක්ෂිතයි. අනිත් පැත්ත තමයි විශේෂයෙන්ම ගෑනු දරුවෝ ගැන දෙමව්පියෝ බය වෙන දේවල් තමයි එහි ගියාට පස්සේ අනවශ්‍ය කරදර වලට පැටලෙයි එහෙම නැතිනම් උපචාර වලට ළමයි ගොදුරු වෙයි කියලා. ඒ පැත්ත ගත්තත් එහෙම සිංගප්පූරුවේ එහෙම කිසිම දෙයක් නැහැ. වසර ගණනාවක් ආපස්සට අරන් බැලුවොත් දශක කීපයක් අපි ආපස්සට අරන් බැලුවත් එහෙම කිසිම දෙයක් අපිට දැනගන්නවත් නැහැ. ඒ කියන්නේ නීතිය හරියටම ක්‍රියාත්මක වෙන නිසා ඒ රටවල් වල අපරාධ කියන දේවල් එමත් නැතිනම් ආරක්ෂාව පැත්තෙන් ගොඩක් දේවල් ඒගොල්ල ඉෂ්ට කරලා තියෙන නිසා කිසිම කෙනෙක්ට ආරක්ෂාව පැත්තෙන් බිය යුතු නැහැ. උසස් අධ්‍යාපනයට ඔබේ ජීවිතේ ලොකු ඉඩක් දෙන්න ඕනේ. එහෙම ඔබ සිංගප්පූරුවේ උසස් අධ්‍යාපන කටයුතු නිමා කරන්න හිතාගෙන ඉන්නවා නම් ඔබ එන්න ඕන හොඳම තැන තමයි රාජගිරිය වීසා හවුස් ප්‍රයිවට් ලිමිටඩ්. වසර 16ක් තිස්සේ සිසු දරුවන් බොහෝ දෙනෙක්ට තමන්ගේ හීන යථාර්ථයක් බවට පත් කරගන්න එයට අවස්ථාව උදා කරලා දීපු ආයතනයක් තමයි වීසා හවුස් කියලා කියන්නේ. ඉතින් ඔබට අවස්ථාව තියෙනවා මෙන්න මේ දුරකථන අංක වලට ඇමතුමක් ලබා දෙන්න. 0114 472 472 0114 472 472 ඒ වගේම 074 288 52 074 288 52